අපිට නොතේරෙන පොලිටිෂියන්ස්ලා අපි ගැන හොයනවානේ. මිනිස්සු දන්නේ නැති වුණාට එයා කරන හැම දෙයක්ම කොතන හරි ඉඳලා තව කවුරු කෙනෙක් බලාගෙන ඉන්නවා. IT නිසා අපේ මුළු ජීවිතේ විනාශ වෙලා වගේ. අපේ ඔළුව කවුරුයි කන්ට්‍රෝල් කරනවා කියලා කියන්නේ අපිට අපිවම අහිමි වෙලා කියන එකයි. මේ ලංකාවේ හැම ඡන්දයක්ම වෙනස් කරන්නේ ඡන්ද ලක්ෂ 10ක් 15ක්. ඒකත් මේ සෝෂල් මීඩියා ජෙනරේෂන් එක. හොඳට බලන්න. ඒ වගේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ජීවිතය කොහොමද කියලා. උන් කන්නේ බොන්නේ සෝෂල් මීඩියා වලට ඕන විදියට. උන් ඉන්නේ සෝෂල් මීඩියා වලට ඕන විදියට. කොටින්ම කියනවා ලව් කරන්නේ, සෙක්ස් කරන්නේ. ඒ හැම දෙයක්ම සෝෂල් මීඩියා වලට ඕන විදියට. උන් මේ ලෝකෙ දිහා බලන්නේ ඇස්වලින් නෙවෙයි, කැමරාවේ. ඡන්දේ කාලට ඒ වගේ උන්ගේ ඔළුව වෙනස් කරන්න හරි ලේසි. ඒකයි.